Don tin tin don tarikita adunila pani. Tan 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 tika dan ta dan ta dan ta. මේ වෙන එකක් තියෙන එක කියන්න. අංගම්මන සුමන අංගම්මන සුමන අංගම්මන සුමන කොට සිල්ලකින අංගම්මන සුමන අඬවන්න තිනායන මේ ඔබ ඉදගනින් කවුද මේ කෑ ගහන්නේ? ඔක්කොම ඉඳගත්තු උඩ මේ පීරියඩ් එකේ අපිට මොනවද තියෙන්නේ? සිංහල සර් තියෙන්නේ. කවුද ඔයාලට සිංහල කරන්නේ? බණ්ඩාර සර් කරන්නේ සර්. කෝ බණ්ඩාර සර්? සර් මං ආවා. සර්ට මේ පරක්කු වුණා සර් මම. පරක්කු වුණා සර් මම කියන ඇටි විතරක්. ඔය එන්න කලින් මේ ළමයි කෑ ගගා පන්තියේ නටනට ඩෙස්පුඩු ඔක්කොම මෙයා කර කෑ ගගා ඉන්න අනිත් පන්ති වලට පව බාධා වෙනවා. අම්සිලි පරක්කු වීමෙන්ද ඔය ප්‍රශ්න හැම එකම හැමදාම වෙනවා. අනේ සමා වෙන්න සර්. මම හැමදාම උදේට ආවට මම එන්නේ පරක්කුලානේ. තම්සේ අද ඉන්ටර්වල් එකේදී මාව හම්බෙන්නවා. ළමයි මම ඔයාලට ඊයේ මොනවද අන්තිමේට කරේ? සිංහල පාඩමක් සර්. සිංහල පාඩමක් කියලා මම දන්නා බූරුව. මං ඊයේ මොනවද අපි අන්තිමේට කරේ කියලා. සර් ඊ ඉගෙනුවේ නෑ සර්. ඊයේ ගෙදර වැඩක් දුන්නා. ඒකනේ. එහෙනම් ළමයි පොට්ටික මට දැන් පෙන්නන්න බාන්න. අපි ඉවරයි. මේ ඔයාගේ ඊයේ ගෙදර වැඩ කරවලු? නෑ බං. අපි ඉවරයි. මෙයාටත් කරලා නෑද බං? මාටින් එන්න බාන්න. මගේ අවසානයේ මේ කෝ පොත දෙන්න බාන්න. එන්න සර්. බල්ලු ඔබ වෙන පන්තියකද ඉන්නේ? ඔබට දැන් මෙතන දනගනවා. කෝ අනිත් තුන් ටික පොට්ටි කරන් වුණා. අද දෙකෙන් එකක් විසඳන්න ඕන. අද මම දෙකෙන් එකක් විසඳනවා. දැන් ඉන්ටර්වල් දැන් ඉඳ ගන්න. ළමයි මං හෙට ඔයාලගේ පොත්තෙන් පරීක්ෂා කරලා බලනවා. ළමයි මං ඔෆිස් එකට ගිහින් දෙන්න. ෂික් මටමන කෙලියේ ගොඩක් රිදුනද බං? රිදුනද? රිදුනයකෝ ඒක රිදෙන්නේ නැතුව නේද ගහපු පාරට. තොපි වැළුවාම මහා වාසනාවන්තයෝ. යකෝ ඉන්ටර්වල් එකට ගහන්න තව විනාඩි කිහිපයක් තියෙද්දිවනේ මප්පා මහව ගෙනිච්චේ. නැත්නම් ඉතින් මට ඉතින් උඹලා වගේ යාතින් ඉන්න තිබ්බා. දැන් තොපි රැස්ට් වෙලා ඉන්න ඊළඟ පීරියඩ් එකේ ගුටි කන්න. මගුල Principal sir, excuse me. එන්න බණ්ඩාර sir. Principal sir මට ඔෆිස් එකට එන්න කිව්වනේ මං එන්න ආවේ. මේකයි බණ්ඩාර sir. හැමදාම පරක්කුල තමයි ඉස්කෝලේට එන්නේ. අන්න ඒක ගැන තමයි කතා කරන්න තමයි මම ඔයාට එන්න කිව්වේ. බණ්ඩාර sir මොකේද එන්නේ? බස් එකේ sir. ඇයි බස් එකේ ඉන්නේ බයික් එකක් එහෙම කාර් එකක් එහෙම නැද්ද? නෑ sir. ඒ වගේ ඒවා කීපයක් තිබ්බා. ඒකට දන්නේව නෑ. පුතාට ඒව දුන්නනේ. බණ්ඩාර සර්ට වයස කීයද? දැනට නම් අවුරුදු 59ක් වත් ඇති. ඊළඟ සතියේ වගේ තමයි මට අවුරුදු 8 වෙන්නේ. එහෙමද? ඇයි බණ්ඩාර සර් මට මේක ගැන කලින් කිව්වේ නැද්ද? මං හිතුවා ඉතින් තනියම මේ ඔය ඉස්කෝලෙන් අයින් වුණාම යන්න. දැන් මේක ගැන කාර්යාලයට ඉබ කියලා තියෙන්නේ. ඔව් සෑම අවසරයක්ම සෑම දෙයක්ම හරි. හැබැයි ඔබතුමාගේ විශ්වාසය තමයි දෙන්න ඕන. හරි බණ්ඩාර සර් මං ඔයාව විශ්වාස කරනවා. තව ඔයාගේ ඇසිරීම ගැනත් මං හරියට දන්නේ නැන්දා ඒ ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් ඔයාගේ පන්තියට දැන් අලුත් පන්ති භාර ගුරුවරියක් හෝ ගුරුවරයෙක් ඕන. එහෙනම් මම එයා ඊළඟට මාරු වෙලා එන මේ ගුරුවරයාව කතා කරගෙන මං ඔයාගේ පන්ති භාර ඉදිරිපත් කරනවා. එහෙම හොඳයි සර්. මම යන්න කලින් එව්වත් ගොඩක් හොඳයි. එතකොට ඉතින් මට තියෙන පන්තියේ තියෙන ප්‍රශ්න ගැන ඔක්කොම කියලා යන්න පුළුවන්නේ. මම බලන්නම් කලින් මෙවන්න. දැන් ඉන්ටර්වල් එක ඉවරයි. බණ්ඩාර සර් දැන් යන්න. සර්. බණ්ඩාර සර් මේ පීරියඩ් එකේ ෆ්‍රීද? ඔව් සර්. එහෙනම් මේ පීරියඩ් එකේ කන්න. සර් මම යන්න. මේ සර් නම් ගොඩක් හොඳ සර්. සරයි උදයි අයින්සක සර්ගෙන දැන් මගේ වැඩ කරන්න ඕන. බණ්ඩාර සර් දැන් සතියක් එන්න ගියා.
දැන් ඔයා මේ සතිය විශ්‍රාම ගන්නවා නේද? ඔව් සර්. මම මේ සතිය විශ්‍රාම ගන්නම් කියලා හිතන් ඉන්නේ. ඒත් ඉතින් විශ්‍රාම ගන්න එක වෙනුවෙන් උපාරෝත්සවයක් තියන්නම් කියලා මං හිතන් ඉන්නේ. අනේ පස්සේ මට උපාරෝත්සව ඕනේ. මං මේ දවසට කලින් දවසේම ඉස්කෝලෙන් අයින් වෙලා යනවා. ඇයි සර් එහෙම කියන්නේ? සර් අපේ සහෝදරයෙක් වගේනේ. ඔව් ඔයා අපේ සහෝදරයෙක් වගේ. කොච්චර කාලයක් වුණා මේ ඉස්කෝලේ හිටියද? අපිට උදව්වම කරා. අපිට විලු කරා ඉනා ගැස්සුවා. ඒක තමයි සර්. ඔයාට උපහාරයක් කරන්න නැතුව කොහොමද මේ ඉස්කෝලෙන් යවන්නේ? ඒ වුණාට මිස් මට ඔය උපහාර ඕනේ නැහැ. මං කැමති මගේ සාමාන්‍ය ජීවිතේට දීලා ජීවත් වෙන්න. මට සර් ගැන මාර දුක් වෙන්නේ සර්. ඇයිවා දුක් වෙන්නේ? මොකද සර් වගේ කෙනෙක් මගේ ජීවිතේට දැකලා නැහැ. සර් වගේ හොඳ මිනිස්සෙක් මේ රටට මේ ළමයින්ට අපිට එහෙම අම්මලා තාත්තලාට මේ හැමෝටම ඔය සර් වගේ අය තමයි අපිට ඕන. ඒක තමයි සර්. බණ්ඩාර සර් මට පොඩි දෙයක් කියන්න තියෙනවා. මොකද්ද සර්? එදා බණ්ඩාර සර් කිව්වා නේද? දැන් සර් මේ විශ්‍රාම ගත්තාම සර්ගේ පන්තියටයි සර් කරපු විෂයයන් වලට අදාළ ගුරුවරයෙක් හොයලා දෙන්න කියලා. ඔව් සර් මං එම කිව්වා. මට දැන් අලුතෙන් ගුරුවරියක් හම්බුණා. ඒ ගුරුවරිය කතා කරලා මේ ඉස්කෝලේට දැන් ගෙනාවා. මේ පන්තියට යනකොට යාව හම්බෙයි. සර් මට යාව හම්බෙන්න පුළුවන් පන්තියට ගාවට යන්නේ නේද? ඔව් හම්බෙන්න පුළුවන්. අද විවේක කාලයත් නම් පවුණා. දැන් මිස්ටර් ඔක්කොම යන්නද? සර්. බණ්ඩාර සර් ගැන මට මාර දුකක් එන්නේ. මම ප්‍රාර්ථනා කරනවා සර් ඔයාට සාර්ථක වෙන්න කියලා. මිස් ඔයාද අලුතෙන් ආව මිස්? ඔව් සර්. නම? මගේ නම නිමාලිකා. නිමාලිකා. මගේ නම බණ්ඩාර සර්. ඔයා දැන් 9 වසර පන්තියේ නේද බාර ගන්න ඉන්නේ? ඔව් සර්. හොඳයි. මගේ පන්ති තමයි දැන් ඔයා බාර ගන්න ඉන්නේ. මොකද මම ළඟදිම විශ්‍රාම ගන්න ඉඳා. එහෙමද සර්? සර්ගේ පන්තියේ ළමයින් ගැන මට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද? මොකද සර් මන් දන්නේ නැහනේ. කිසිසේත්ම බය වෙන්න එපා. අපේ පන්තියේ ගෑනුයි පිරිමි ළමයින් ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ පිරිමි සෙට් එකේ ඉන්න අය ටිකක් කියන දේ අහන්න ගතිය අය ටිකක් ඔය කන්ට්‍රෝල් කරගත්ත පරිස්සම් වෙන්න. මොකද යාළුවෝ කියන දේ අහන්න නැති මහා නොසන්ඩාල ළමයි. මොකක් හරි දෙයක් එහෙම කරන්න බැරි වුණොත් එහෙම බොරු හේතුවක් හරි තියෙනවා. එහෙමද සර්? ඔව්. නමුත් මගේ පන්තියේ ළමයි කියන දේ අහන්නේවත් අහන්න නැතුවන්නවත් නෑ. එයාලා අහනවා. නමුත් සමහරවිට අහන්න නැති වෙන වෙලාවලුත් තියෙනවා. ඒකද මේ වයස් පරතර තියෙන ඇත්තටම. හරි සර්. දැන් මොනවද මිස්ටර් කියන්නේ? ඩක් ඉන්න සර්. සර් දැන් මට තියෙන්නේ ගණිතය. මොන පන්තියේද? සර්ගේ පන්තියේ 9 වසර. දුවදයි යන්නකො. මම පන්තියට යන්න කියලා හිතුවේ. ඒත් දුවට දැන් පන්තිය තියෙන ඉඳා දුව යන්නේ නෑ. සර් මං ගිහින් එන්න. ළමයිම හරියට බලාගෙන ඉන්න මං හිතනවා මිස්. බොරුවා ඔය පොත මට දෙයිපන්. දුන්නේ නැතුණු මම ඔබ මොනා කරන්නද? මේ අකෝ මිස් කෙනෙක් කෙනා. කවුද එන්නේ? නේ මන්ද. අයියෝ ළමයි නම් තමයි වරට අලුතෙන් ගණන් උගන්වන්නේ. මේ ගණිතයට අලුතෙන් මිස් කෙනෙක් ඇවිල්ලානේ. ඒක තමයි මාත් බැලුවේ. ඔය දෙන්න මොකෝ කතා කරන්නේ? හරි කමන්නේ. දැන් අපි පන්තියේ අලුත් වැඩ ටික පටන් ගමු. ළමයිනේ ඔයගොල්ලෝගේ ගණිතේ පාඩම් මොන පාඩම් දක්වාද කරලා තියෙන්නේ? 24 වෙනි පාඩම දක්වා මිස්. 24. තැන්න දක්වාද පුතේ? මිස් පාඩම දැන් ඉවරයි. අභ්‍යාස තමයි දැන් කරන්න තියෙන්නේ. අභ්‍යාස. එහෙනම් ළමයි මම ඔයාලට විනාඩි 10ක් දෙන්නම්.
පළවෙනි අභ්‍යාසය නම් කරන්නකෝ. දැන් කරන්න. කෝ බලමු මේ ළමයින්ගේ වැඩ. ඔයාගේ පොත් දෙන්න පුතා. මිස්. හොඳයි. ඔයා හරියට කරලා තියෙනවා. very good. එකක් කර අනිත් හැම එකක්ම හරි. ස්තුතියි මිස්. කෝ අනිත් දෙන්නගේ පොත් දෙන්න. මිස්. කෝ ළමයෝ මේ කරපු ටික දැන් කරවන්න කිව්ව ටික නෑ ළමයෝ. මිස් මේ පොඩ්ඩක් තේරුන්නේ මට මේ කරන්න ඕනේ කිරි තුන පස්සේ කරන්නම් කිරිති. කරන්න ඕනේ මං කිව්වනේ ළමයෝ විනාඩි 10න් ඒසින් කරන්න පුළුවන් මේක. එහෙම නැත්නම් මේ ළමයාගෙන් කොපි කරන්න හරි තිබ්බා. ඊළඟ මොකුත් ලියලවත් නෑ. තව කලින් කරපු වැඩ පවා මේකේ නෑ. මේ පොත අරගෙන අතට යනවා. ඇයි මිස්? ඇයි මේ යන්න අතන්ට? තොට මම අරු ඉවරයි. දන ගහපන් මෙතන. මාත් එක සෙල්ලම් දාන්න හිතන්න එපා පුතේ. පීතන්න එපා මේ බණ්ඩාර සර් වගේ මං අයිස් එක උත මිස් කෙනෙක් කියලා. වැඩක්ෙන් පිළිවෙලකට නීට් එකට කරන්නේ නැතුණත් වෙන්නේ දැන් තෝ කාපු ප්‍රහාර වලට වඩා එහා යන ප්‍රහාර. මං ගහන ඒවලට ආසෙ පියාපන්න තමයි තොපෙඩි වෙන්නේ. මොකද මං එච්චරටම යකා නගින සැර මිස් කෙනෙක්. අනිත් තුන් ටික මෙතෙන් එනවා. කෝ මෙතනින් කවුද කරේ නැත්තේ? ඒගොල්ලන්ට මම පොඩි සමාව දෙනවා. මේ දඩුවම අඩු කරගන්න පුළුවන් මේ ඇත්ත පිළිගත්තොත්. නැත්නම් ඉතින් දඩුවම ප්‍රහාර මේ 20 වෙන්නම ප්‍රහාර දෙන්නයි වෙන්නේ මට. බොරු කරොත්. කවුරුත් නැහනේ. මම බලනවා. ඒ කවුරු හිටියොත් එහෙම මම එන්නේ ආයේ පස්ස රත් වෙන්න දෙන්නේ. අපි ඉවරයි. මීට වඩා උදේ බණ්ඩාර සර් හිටියනම් අපි දැන් බුදුන් සීකරමු වන්.